මේ දකින්නේ වියලි කොළයක් කියා ඔබ තාමත් හිතනවද? නැහැ. මේ සෝබාදහමේ අති විශිෂ්ට නිර්මාණයක්. ඔයාලා දන්නවද මේ සතා මොකක්ද කියලා? මේ තමයි සාමාන්‍ය ස්වභාව ධර්මයේ ශාකවල, කොළවල, අතුවල, නටුවල හැඩයට හැදිච්ච වන්දෙක් මේ ඉන්නේ. මේ ඉන්නේ වියලි කොළ මන්තිස්. සමහර ප්‍රදේශවල වන්දා කියලාත් කියනවා. ඩෙඩ් ලීෆ් මෙන්ටිස් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. බැලු බැල්මට වියලි කොළයක් වගේමයි නේද? සතාගේ හැඩය, වර්ණය විතරක් නෙවෙයි, කකුල් පවා කෝටු කැබලි වගේමයි. මෙයාලා හරි දුර්ලභයි මෙයාලා. මෙයාලා හරි අහිංසකයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් අහිංසක වුණාට මෙයාලා මාංශභක්ෂකයි. මෙයාලා අපිට කියන්නේ මහා ජීවීන්ට අහිංසකයි වගේ නිකන් මේ වඳිනවා වගේ පෙන්වනවා බලන්න. මෙහෙම කරද්දි මෙයාලා වඳිනවා. අර ඒ වඳිනවා වගේ පෙන්වන්නේ පහර දෙනවා. නේ? තියනවා. මේ සතා මේ විදිහට වෙස්වලාගෙන ඉන්නේ තමන්ගේ සතුරන්ගෙන් බේරෙන්න විතරක් නෙවෙයි. තමන්ගේ ගොදුරකට නොපෙනී ළඟටම ගිහින් පහර දෙන්නත් මේ අපූර්ව වෙස් ගැනීම එයාට උදව් වෙනවා. බලන්න මේ සතා ඇවිදින විදිය. හරියට සුළඟට සෙලවෙන වියලි කොළයක් වගේ නේද? තාලයකට ඌ පියවර තබන විදිය බලන්න. සෝබාදාමේ සැඟවී සිටීමේ කලාව කියන්නේ මෙන්න මේකටයි. ඉංග්‍රීසියෙන් කියනවා කැමෆ්ලාජ් කියලා. මේ දිනවල සමාජ මාධ්‍යවල මන්තිස් සතුන්ගේ ශරීරයෙන් පරපෝෂින් එළියට එන වීඩියෝ ඔබ දැක ඇති. සමහර මන්තිස් සතුන්ගේ සිරුරු තුර ගෝඩියන් පණුවන් වැනි පරපෝෂින් සිටිය හැක. ඔවුන් මන්තිස්ගේ මොළය පාලනය කරලා සතාව වතුර තිබෙන තැනකට යන්න පොළඹවනවා. නමුත් මතක තබා ගන්න සෑම මන්තිස් සතෙකු තුළම මෙවැනි පරපෝෂීන් නැහැ. ලංකාවේ අපේ ගෙවතු වල පවා මෙවැනි අරුම පුදුම සතුන් සැඟවී ඉන්න පුළුවන්. ඔබ කළ යුත්තේ පරිසරයේ දෙස මීට වඩා විමසිල්ලෙන් බැලීම පමණයි. ඔයාලගේ ගෙවත්තේ හරි අවට පරිසරයේ හරි යන එන මගතොටදී හරි මේ වගේ සතෙක් දැකලා තියෙනවා නම් පල්ලෙහා ෆොටෝ එකක් දාගෙන යන්න. නැත්තම් ඒ සතා පිළිබඳ විස්තරයක් හරි දාගෙන යන්න. යාළුවන්ටත් බලන්න. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාගෙන යන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.